මොකද්ද ගැටලුව එතකොට? ජීවත් වීමේ ආසාව වරදක්ද? සසරට කැමති වීම අවුලක්ද? එතන ගැටලුව තමයි මේ නාම රූප දෙක සැපයක් වුණා නම් මේක ප්‍රශ්නයක් නෑ. සැබවින්ම සැපවත් දෙයකට නම් ඇලුනේ. සැබවින්ම යහපත් දෙයකට නම් ඇලුනේ. එහෙමනම් මේ ගැටලුවක් නෑ. මොකද අපි නාම රූප දෙකට ඇලෙන්නේ. අපි ජීවිතය කියලා ඇල්ලලා තියෙන නාම රූප දෙකට. අපි ඇරෙන්නේ කයට. අපි ඇරෙන්නේ සිතට. ඒක සම්මුතියක් ලෙස සත්වයා පුද්ගලයා ආත්මයා ලෙස හිතාගත්තට සත්වයා පුද්ගලයා ආත්මයා කියන සංකල්පයට නෙමෙයි අපි ඇල්ලලා තියෙන්නේ. වැඩිපුරම ඇල්ලලා තියෙන නාම රූප දෙකට. හොඳට මතක තියාගන්න. වැඩිපුරම ඇලෙන්නේ නාම රූප දෙක. අපි රූපයට ලස්සන කණ්ණාඩි ඉස්සලා බලන්නේ රූපේ පාටට අපි ඇලෙන්නේ. රූපේ හැඩයට අපි ඇලෙන්නේ. ඒ ස්පර්ශයට අපි ඇලෙන්නේ. දැනෙන රසයට අපි ඇලෙන්නේ. ඒ ආස්වාදයට අපි ඇලෙන්නේ. මේ ස්පර්ශ වේදනා සංඥා නැත්තම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයට අපි ඇලෙන්නේ. හැබැයි ඒකට ඇලෙන්නේ සත්වයා ලෙස හිතාගෙන. එතන තියෙනවා ප්‍රශ්නයක්. නමුත් අපේ ඇලීම සැබවින්ම ගිහිල්ලා තියෙන්නේ මුල් බැසගෙන තියෙන්නේ උපාදාන ස්කන්ධ නැත්තම් නාම රූප කෙරෙහි. බැරි වෙලා හරි මේ නාම රූප ටික යහපත් වුණා නම් හොඳ වුණා නම් ගැටලුවක් නැහැ. මේක නැවත නැවත ලබන්න තිබුණා. නෑ. නමුත් මේ නාම රූප ටික ප්‍රශ්නයක්. මේ නාම රූප ටික දුකක්. දුක්ඛ සත්‍යයක්. මේ නාම රූපයෝ දුකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා මේක පතන්නට එපා. ඒක දුකක් ලෙස නොදැක ඒක සැපක් ලෙස සැලකීම අවිද්‍යාව. ඒ නිසා එය කෙරෙහි ඇලීම හට ගන්නවා. දුකක් වූ නාම රූප කෙරෙහි ඇලීම හටගත්තා. නැවත නැවත සිත කය පතනවා. තවත් සිතක්, තවත් කයක්, තවත් ජීවිතයක් අපි පතනවා. සමහරවිට බාහිර කෙනෙක් ගැන තවත් කෙනෙක්ට ඇලෙනවා, තමන්ට ඇලෙනවා. මේ විදිහට අපි ඇලීම දිගට පවත්වාගෙන යනවා. නාම රූප වලට අපි අපි පතන්නේ නාම රූප. දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියලා පතන්නේ දිව්‍ය තලයක ඉපදිලා ජීවත් වීමට කැමති. ඒ ආත්ම භාවය පතන්නේ අපි. ඒ ස්කන්ධ ටික පතන්නේ. ඔක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ නාම රූප ධර්ම සිත කය කියන එක දුකක් ලෙස බුදුරජාණන්. ඇයි ඒක දුකක් වන්නට හේතුව? ඊළඟ කරුණ. කවරක් නිසාද නාම රූප දුකක් වන්නේ? ඒකේ යථා ස්වභාවයෙන් නොදැනීම අවිද්‍යාව, ඒ නිසා ඇලීම. කවරක් නිසාද දුකක් වන්නේ? ඒ නාම රූපයෝ අනිත්‍යයි, ඉපදී බිඳෙන ධර්ම. ඒ නිසා ඒ නාම රූප දුකයි. ඒ නාම රූප දුක් උපදවනවා. ඒ නිසාත් ඒ නාම රූප දුකයි. ඒ නාම රූප වසඟයේ පවතින්නේ නැහැ. ඒ නිසාත් ඒ නාම රූප දුකයි. නාම රූප අනිත්‍යයි, නාම රූප දුකයි, නාම රූප අනාත්මයි. එතන ප්‍රධාන බුද්ධ දේශනාව. යද නිච්ඡං තං දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. ඒක සමහර වෙලාවලට මම දැකලා තියෙනවා. ඒ දේශනාව වෙනස් විදියකට අර්ථකථනය කරනවා. ඒකත් විසඳන්නට ඕනේ. ඒ අර්ථකථනය අපි කියනවා ෆිලොසොෆිකල් න්‍යායෙන් ගත්තොත් කැටගොරිකල් මිස්ටේක් එකක් කියලා. කැටගොරිකල් මිස්ටේක් එකක් කියන්නේ පින්වතුනි, දැන් උදාහරණයකට යම් කොටසකට වර්ගීකරණය කරන්න ඕන එකක් වෙනත් කොටසකට වර්ගීකරණය කළොත් ලැබෙන උත්තරය අවුල් වෙනවා. නා කැටගොරිකල් මිස්ටේක්ස්. මොකද්ද කැටගොරිකල් මිස්ටේක් එක? සමහර වෙලාවට යද නිච්ඡං තං දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන පාඩය අර්ථකථනය කරනවා අනිත්‍ය නිසා නැත්තම් බිඳෙන නිසා දුකයි කියලා. වැරදි. එහෙම දේශනාවක් බුද්ධ දේශනාවේ නැහැ. යද නිච්ඡං තං දුක්ඛං කියන්නේ බිඳෙන නිසා දුකයි කියන එක නෙවෙයි. ඒ තර්කයේ පදනමක් නේ. තර්කයේ වැරදි. ඒක තමන් හදාගත්ත කැටගොරිකල් මිස්ටේක්. ඉන්ටර්ප්‍රිටේෂන් එක වැරදි. ඒතකොට ඒ තර්කයේ පදනම් නැති එක.
යදනිච්ඡන් තන් දුක්ඛං කියන එකේ තේරුම මෙහෙමයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. මොකද්ද අනිත්‍ය කියන එකේ තේරුම? අනිත්‍ය කියන එකේ pāli වචනේ අනිච්ච. ඒකට තියෙන සුද්ධ සිංහල වචනේ අනිස. අනිත්‍ය තයන්න යන එකතොල අනිච්ච ඡයන්න සයන්න වෙනවා සුද්ධ සිංහලට එනකොට අනිස. මේකේ තේරුම තමයි ඉපදී බිඳෙන ධර්මය කියන එකයි. ඉපදී බිඳෙන දෙය තමයි අනිත්‍ය. ඉපදී බිඳීම කියන සංසිද්ධියට කියන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒකට කියනවා අනිත්‍යතා කියලා පාලියේ. නැත්තම් අනිත්‍ය ඒක පාලියෙන් කිව්වොත් අනිච්චතා. අනිච්චතා කියන්නේ දෙකක් පින්වත්නි. ව්‍යාකරණානුකූලව දෙකක්. පද වශයෙන් දෙකක්. හොඳට ඒ කරුණ මතක තියාගන්න. අනිච්චතා විපස්සනාවේදී මේක අරමුණු දෙකක්. මේකෙන් සිදෙන කෙලෙස් ප්‍රහාණ දෙකක්. මේකෙන් සිදුවෙන අවබෝධ දෙකක්. යදනිච්ඡන් තන් දුක්ඛං කියන එක අනිච්චතාවෙන් අර්ථකථනය කරන්න හදනවා. ඒක වැරදි. යදනිච්ඡං කියලා කියන්නේ අනිච්ච යමක් ඉපදී බිඳෙයිද යම් ධර්මයක් ඉපදී බිඳෙයිද. අනිච්ච කියලා කියන්නේ පින්වතුනි ඉපදී බිඳීම කියන්නේ අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යතාව. යමක් කෙරෙහි අනිත්‍යතාව වේ නම් යමක් කෙරෙහි අනිත්‍ය ලක්ෂණය වේ නම් ඒ ධර්මය අනිත්‍යයි. ඒක ධර්මවාචී පදයක්. අනිත්‍ය යනු ධර්මවාචී. කියන්නේ නාම රූප ධර්මයට කියන එකක් අනිත්‍ය කියලා. ඉපදී බිඳෙන ධර්මයයි අනිත්‍ය. ඉපදී බිඳීම අනිත්‍යතාවයි. ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. යදනිච්ඡං තන් දුක්ඛං කියන එකේ තේරුම යමක් යං යදනිච්ඡං කියන්නේ යං අනිච්ඡං බිඳුවට දකාරය ආදේශ වෙනවා ස්වරේ නිසා. ඒක තමයි යං අනිච්ඡං යදනිච්ඡං. ඒක තමයි ව්‍යාකරණ ක්‍රමය. යං අනිච්ඡං යදනිච්ඡං යමක් අනිත්‍ය වේද යම් ධර්මයක් ඉපදී බිඳෙයිද තං ඒ ධර්මය අනියමාර්ථයේ යකාරයෙන් නියෝජනය කරපු දෙය නිශ්චිතව කියනවා. ඒ දෙය යමක් ඉපදී බිඳෙයිද ඒ දෙය දුක්ඛං ඒ දෙය දුකක්. දුකක් කියන එකේ තේරුම දුක ඇති කරවන්නක්. බිඳෙන නිසා දුකයි කිව්ව නෙවෙයි. යමක් ඉපදී බිඳෙයිද ඒ දෙය දුකයි කියන එකයි මේ කියලා තියෙන්නේ. කොහොමද ඒක අපි තේරුම් ගන්නේ? ඉපදෙන බිඳෙන ධර්ම වලට කියන වචනය තමයි පින්වතුනි සංහත ධර්ම කියන එක. හේතුන් නිසා හටගෙන බිඳෙන ධර්ම. කෙනෙක් ලස්සන අදහසක් ගේන්නට පුළුවන්. බිඳෙන ධර්ම වර්ග දෙකක් තියෙන්නට පුළුවන්. ඉපදී බිඳෙන ධර්ම, ඉපත්මක් නැතුව තිබිලා දවසක බිඳෙන ධර්ම. එහෙම ධර්මයක් අපේ බුද්ධ ධර්මයේ නැහැ. ඒක නිසා අපි ඉවත් කරන්නට ඕනේ. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ නැහැ කියලා කියනවා. ඒකේ ලොජික් එකත් හිතන්න අමාරුයි. ඒ නිසා එහෙම ධර්මයක් ගැන අපි කතා කරන්නේ නැහැ. තියෙන්නේ ඉපදී බිඳෙන ධර්මය. යමක් ඉපදී බිඳෙයිද මෙබඳු ධර්ම වර්ග දෙකක් තියෙනවා බුද්ධ වචනේ හැටියට. ඉෂ්ට ධර්ම, අනිෂ්ට ධර්ම. අපිට සැප පිණිස හේතු වෙන දුක් පිණිස අපි කැමති සහ අපි අකමැති ධර්ම. ඒ ඉපදී බිඳෙන ධර්ම අතර යමකට අපි කැමති වෙයිද? යමක් ඉෂ්ටද, කාන්තද, මනාපද, යහපත්ද? ඒ ධර්මය බිඳුණු පසු නැවත උපදවා ගැනීමට අපි වෙහෙසිය යුතුයි. සංකත නිසා හේතු සකස් කළ යුතුයි. ඒකට මහන්සි විය යුතුයි. ඒ නිසා යම් ධර්මයක් අපට ප්‍රියද, මනාපද, යහපත්ද, ඉෂ්ටද, කාන්තද ඒ ධර්මය ඉපදී බිඳෙන ඒ ධර්මය බිඳෙන පැත්තෙන් සත්වයා පෙළයි. ඒක සදාතනික වුණා නම් මේ ගැටලුව නැහැ. බිඳෙන වාරයක් පාසා ඒ ධර්මය නැවත නැවත උපදවා ගන්නට වෙහෙසවිය යුතු නිසා ඒ ඉෂ්ඨකාන්ත මනාප ධර්මය බිඳෙන පැත්තෙන් සත්වයා පෙළෙන නිසා දුකක් යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉපදී බිඳෙන ධර්මයේ දුකයි. ඒ ෆෝමියුලා එකට ගැලපෙනවා.
දැන් තියෙනවා ඉපදී බිඳෙන ධර්මයේ අනිෂ්ට ධර්ම, අකමැති ධර්ම, අමනාප ධර්ම. අනිෂ්ට ධර්මයේ පින්වතුනි ඉපදී බිඳෙන අනිෂ්ට ධර්මයේහි ඉපදීමමයි ගැටලුව. ඒ ධර්මයේ ඒම දුකයි. ඒක බිඳෙන නිසා නෙවෙයි ඒකේ දුක. ඒ ධර්මයේ දුකයි. මෙතන තමයි වෙනස. අනිත්‍ය යන්නේහි අර්ථය තමයි පින්වතුනි ඉපදී බිඳෙන ධර්මය. ඉපදී බිඳෙන ධර්මයේ ඉෂ්ට වුණත් ඒක දුකයි. ඉපදී බිඳෙන ධර්මයේ අනිෂ්ට නම් ඒම කොහොමද දුකයි. ඒකයි බිඳීමක් ගැන හොයන්නට අවශ්‍යතාවයක් නැත. අනිෂ්ට ධර්මය ඉපැත්මෙන් සත්වයාට පීඩා කරයි. ඉෂ්ට ධර්මය බිඳීමෙන් සත්වයාට පීඩා කරයි. ඒ නිසා යම් සංකත ධර්මයක් වේ නම් ඒ ධර්මයේ ඉෂ්ට වේවා අනිෂ්ට වේවා එය දුක් උපදවන්නක් බැවින් ඒකාන්තයෙන් දුකක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේක බොහෝ සෙයින් සත්ත්ව సంతාන පරියාපන්න ධර්ම වලට ඇතුළත්. මේක තවත් ක්‍රමයක් තියෙනවා නිර්වචනය කරන. ඉපැත්ම සහ දිරීම සහ බිඳීම කියන ධර්මතා තුනක් මෙතන වැඩ කරනවා. ඉපදීම, දිරීම, බිඳීම. ඉපදීමට පීඩා කරනවා දිරීම. දිරීමට පීඩා කරනවා බිඳීම. ඒ නිසා ඒ ධර්මයේ තුලම තියෙනවා එක්තරා අස්ථාවර භාවයක්. ඒ අස්ථාවර භාවය හේතු කොටගෙන ඒ ධර්මයම සැපයක්සේ නොසලකිය යුතුයි කියන දාර්ශනික අදහසක් ථේරවාදයේ තුල තියෙනවා. ඒ නිසා බාහිර තියෙන අපි කවුරුත් නොදන්න වස්තුවක් උනත් ඒට ඇලුනොත් අනිවාර්යෙන් දුකට හේතු වෙනවා. දුක් ඉපදවිය හැකි බව ශක්‍යතාවය එහි පවතිනවා. සහ එහිම දුක් උපදවන්නම අවශ්‍ය නැහැ. දුක් උපදවන බව එහි පවතිනවා. එහිම තියෙනවා පින්වතුනි ඉපදීම, දිරීම, බිඳීම කියන ධර්ම න්‍යාය තුලින් පෙළෙන බව. ඒ වගේම සත්වයා පෙළෙන බව. ඒකට ඇලෙන්නට අවශ්‍යම නැත. ඒකට ඇලෙන්නට අවශ්‍යම නැත. ඒ නිසා මතක තියාගන්න. ඒක ඉච්ඡ අනිච්ඡ භාවයේ මත තීරණය වෙන එකක් නෙවෙයි. කැමැත්ත අකමැත්ත භාවයේ තීරණය වෙන එකක් නෙවෙයි. සියලු ඉච්ඡාවන් දුරු කරා රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ රූප సంతානෙට අපි ආහාර අනුභව කරාම අලුත් රූප හට ගන්නවා. ඒ හටගන්න රූප බිඳෙනවා. ඒ රූප බිඳිච්ච නිසා උන්වහන්සේ නැවත පිණ්ඩපාතේ යන්නට ඕනේ. පිණ්ඩපාතේ යන්නට වීම කායික දුකක්. ඒ රූප ඉෂ්ට රූප උන්වහන්සේට දුකගෙන දුන්නේ, පීඩාවගෙන දුන්නේ අනිත්‍යතාවය නිසා. ඒ ධර්ම බිඳුනා. ඒ ඉපදී බිඳෙන ඒ ධර්ම කිසිදු ආසාවක් නැති රහතන් වහන්සේට පවා කායික දුකට හේතු වුණා. ඒ වගේම රහත් సంతානෙහි දුක්ඛ වේදනා හට ගන්නවා. ඒ වේදනා හට ගන්න වෙලාවේදී උන්වහන්සේ ඒක පවතිවා කියලා පතන්නේ නැහැ. ඒකට ගැටෙන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහපු වෙලාවේ ඩෙඩ වෙලා ඉන්නකොට කමනීයං යාපනීයං නෝ මුග්ගල්ලාන නමේ භන්තේ කමනීයං න යාපනීයං නමේ ස්වාමීනි මට යැපෙන්නට බෑ, ඉවසන්නට අමාරුයි. රහත් సంతානයක් මේ කියන්නේ. ඒක ප්‍රිය නෑ මට. ඒක දරන්නට අමාරුයි කියලා කියනවා. එතකොට මේ ඉපදී බිඳෙන දුක්ඛ වේදනාව දුකක්. එයම දුකක්. ඉපදී බිඳෙන සුඛ වේදනාව දුකට හේතුවක්. ඉපදී බිඳෙන දුක්ඛ වේදනාව ඒම දුකක්. ඒ නිසා යමක් ඉපදී බිඳෙයි නම් ඉෂ්ට වේවා අනිෂ්ට වේවා ඒ ධර්මය දුකක් බව මතක තියාගන්න.